නවදනදී ඕන එකක් කරගන්න වැඩේ කොහොම හරි කරන්න. නැත්තම් මේක නැති වෙනවා. කරොත් තියෙනවා. එච්චරයි කරන්නේ. හරි. ඒ විදිහට ඕගලන්ට සිද්ධ වෙනවා ඕගලන්ගේ මානසිකත්වය අර ඒ රස්සා තැනකට ගන්න සහ ආයමත් ඉමෝෂන්ස් අදාළ වෙන්නේ නැහැ මේ සතියටට. එක එක සතුරු හිතෙන ඒවා වෙයි, දුක හිතෙන ඒවා වෙයි, තරහයයි. ඒ කියන්නේ දැන් ඕක වෙන්නේ දවසම වැඩ කරන්න හිතාගෙන ඉන්නවා, වැඩක් කරන්නේ නැහැ. හවස් දෙද්දි තමයි අපි ගැන තරහා ගිහිල්ලා දැන් හරි කොහොම හරි වැඩ කරනවා කියලා යනවා. ඔය ආස්සේ කවුරු ගෙදර මිනිස්සු බත් එකක් උස්සන් එනවා කණ්ඩ කියලා. අපි ඉන්නේ කනමානසිකත් එක නෙමෙයි. අපේම වැරදින්ද දවසේම කාලේ කාලා දැන් අපිටම තරහයි. අපිත් එක්කත් තරහයි, වටේ උන් එක්කත් තරහයි. කෑම අරන් එන එකට බැිනවා. බැනලා ඒ මිනිස්සුත් එලවෙනවා. එලවලා දොරත් අහනකොට කකුලේ සුණ ගිල්ලක් අදිනවා පුළුවන් නම් මේසේ කොහේ හරි කොනක ආයි පුදුම වේදනාවක් ඒකටත් තරහ යනවා. ඕක කෙලවරන්නේ නැහැ නෝ ඉමෝෂන්ස් එකට. මේ වෙලාවේ ඒ ඉමෝෂන්ස් වලට ඕගොල්ලන්ව හැන්ඩල් කරන්න දෙන්න බෑ. ආයෙමත් අර රස්සා මෙන්ටැලිටි එක තමයි රස්සා මෙන්ටැලිටි එකේම තමයි ඉන්න ඕනේ අපි. හරිද? ඉමෝෂන්ස් වලට ආව හැන්ඩල් කරන්න දෙන්න එපා. කේන්තිගේ යන්න ආවට කේන්ති ගන්න එපා. වැඩක් වෙන්නේ නැහැ. ඒ විනාඩිය දෙකත් ඔයාට වැඩ කරන්න තියෙන දෙයක් නැති වෙන්නේ. සතුට කියලා ඕනට වඩා සතුට වෙන්න යන්නත් එපා. දුකයි කියලා ඒ ගැන මොකෝත් හිතන්න යන්නත් එපා. ඒ මුළු වෙලාවෙම ඒ හැම ඉමෝෂන් එකක්ම පැත්තකට දාලා ඕගොල්ලන්ට මේ වෙලාවේ මැෂින් වගේ වැඩ කරන්න මම මේ කියන්නේ මුළු ජීවිත කාලෙටම නෙවෙයි මේ සති 8ට තමන්ට මේ වෙනකන් කරන්න තිබුණු දේවල් ටික තමන් හරියට කරේ නැත්නම් ඒ වගේ තැන් වලින් මිනිස්සුන්ට ගොඩ එන්න නම් සමහරක් වෙලාවට අසීමිත විදිහට වැඩ කරන්න වෙනවා. මේ ඕගොල්ලෝ ඉන්නේ එහෙම තැනක ඒක කරන්න අදාළ නැහැ. ඒක කොහොම හරි කරන්න වෙනවා. ඔය දුක හිතෙයි අප්සෙට් ඇයි මෙන්න මූසලකමක් දැනේ තරහයයි අදාළ නැහැ ළමයි. ඒ හැම ඉමෝෂන් එකක්ම ඕගොල්ලන්ගේ වැඩ කරන්න තියෙන වෙලාවෙන් කපා හැරලා දාන්නේ අතහැරලා දාන්න ටාගට් එක මතක් කරගන්න මේ පැය භාගයේ උපරිම වැඩ කරනවා මේ සති ගානේ කර හැකි උපරිමේ කරනවා ඔය මයින්ඩ් සෙට් එකෙන් වැඩ කරගෙන යන්න ඉමෝෂන්ස් මත නම් හැන්ඩල් වෙන්න දෙන්න එපා සහ බාහිර ප්‍රශ්න තියෙනවා නම් ඔක සමහරක් ළමයි මම මේ Google ෆෝම් එකේ දැකපු දේවල් එක කියන්නේ විවිධාකාර බාහිර ප්‍රශ්න අනම්මනම් සම්බන්ධ වේ කියන්නේ මේම වෙනවා මෙන්න මේ ගොඩාක් ඒවා පොඩි ප්‍රශ්න හරි කියන්නේ අපේ කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටි එකේ අපිට පල්ලෙහා බැජ් එක ළමයි කෙනා මගේ ඉගෙනගෙන තියෙන ළමයි කරයින් මෙන්න නෙවෙයි මගේ කතාව දන්නවා කොල්ලෙක් මාස 6කට වගේ කලින් ඒ ලෙවල් වලට කියන්නේ උගේ අම්මා නෑ පොඩි කාලේ නම්ම තාත්තත් එක්ක බයික් එකේ යනකොට පොඩි කාලේ ඇක්සිඩන්ට් එකක් වෙලා තාත්තා නැති පොඩි කාලේ නෙමෙයි ඒ ලෙවල් වලට විවාහට මාස 6ක් වගේ තියෙන කාලෙක තාත්තා නැති වෙනවා ඌගේ කකුලක් කැඩෙනවා ඊට පස්සේ උට අම්මා කොහොමවත් හිටියේ නෑ තාත්තා නැති වුණා ඌගේ කකුල කැඩුනා ඒ කකුල ආයේ කවදාවත් යථා තතර කියන්නේ 100%ක් අවුලක් නැතුව ඇවිදින්න කරන්න පුළුවන් ගන්නට ගන්න බැරි වෙනවා අර මේ සපෝට් එකක් එක්ක ඇවිදින්න පුළුවන් මට්ටමකට අවුලක් නැතුව යන එන ගමන් වැඩ කරන්න පුළුවන් මට්ටමකට එනවා. හැබැයි ඌ එතකොට උට ඒ ටික සනීපලා ආරෙම්මෙන් එද්දි මාස 4ක කාලයක් තියෙන්නේ කොහොම හරි මේක කරලා කොළඹ මෙඩිසින් ඇවිල්ලා තියෙනවා. ඌ කියන කතන්දරේ ඌ කියනවත් එක්ක මේ අර සිද්ධිය උනේ නැත්තම් මං කොළඹ මෙඩිසින් එන ගන්නත් නැහැ කියලා. ඌ අවුලක් නැතුව වැඩ කරන්න ගියපු එකෙක්. සාමාන්‍යයෙන් ඔහම සිද්ධියක් වුණා. දැන් මං කියන ළමයි ඕගොල්ලෝ ප්‍රශ්න කියන ඒවා ඕවත් එක්ක සාපේක්ෂව කොච්චර පල්ලෙහින්ද කියන්නකෝ තියෙන්නේ. බහුතරයක් ඕගොල්ලන්ට අම්මා තාත්තා දෙන්න ඉන්නවනේ. නැති ළමයි ඇති මෙතන. හරිද? මං කියන උන් හයියයි ඈ. ඒ නැති ළමයි ඇති කියන්නේ අනුකම්පාවට නෙමෙයි. හරි අනුකම්පා කරන්න ඕන තමයි. හැබැයි උන් මාර හයියයි ගොඩක් වෙලාවට. සහ උන්ට ඒක ඔප්ෂන් එකක් නැහැ. ඉතින් කරන්න